හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටින්ස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ YouTube එකට හරි විදියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිය. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකට අලුතෙන් සෙට් වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා සෙට් වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සලම ඔයගොල්ලෝ මේ විදිහට YouTube open කරගත්තාට පස්සේ ඔයගොල්ලෝගේ YouTube එකේ යට බාර් එකක් තියෙන option කීපයක් තියෙන මේ විදිහට. ඉතින් ඒ option කීපයක් තියෙන බාර් එකේ හරියට මැද තියෙනවා ධන ලකුණ. ඔයගොල්ලෝ ධන ලකුණ මේ විදිහට එකපාරට ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝගේ ආයෙත් යට මේ විදිහට option තුනක් එනවා. ඒ ඉතින් option තුන ආපුවම ඒකේ පළවෙනි ඔප්ෂන් එක තමයි වීඩියෝ කියන්නේ. ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඒ වීඩියෝ කියන ඔප්ෂන් එකේ දාලම තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ වෙනස් නොකර. ඉතින් හරි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් තියෙන්නේ ඔයගොල්ලෝ YouTube එකට අප්ලෝඩ් කරන්න ඕන වීඩියෝ එක තෝරගන්න එක. ඉතින් මේ විදිහට මම YouTube එකට අප්ලෝඩ් කරන්න ඕන වීඩියෝ එක තෝරගන්නවා. තෝරගත්තට පස්සේ ඕගොල්ලොන්ගෙන් අහනවා මේ වීඩියෝ එක ෂෝට් කරනවද නැද්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ෂෝට් කරන්නේ නැහැ. ඒ හින්දා දකුණු පැත්තේ යට තියෙන next button එක මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. හරි. ටච් කරාට පස්සේ මෙතන දැන් ඕගොල්ලෝ වීඩියෝ එකට details ටික ඇඩ් කරගන්න ඕනේ. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ title එක ඇඩ් කරගන්න ඕනේ. title එක කියන්නේ වීඩියෝ එකට මාතෘකාව. ඉතින් මම මේ විදිහට title එක ඇඩ් කරගන්නවා. හරි ඉතින් මේ විදිහට ටයිටල් එක ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකත් ඇඩ් කරගන්න. හරි. මේ විදිහට ටයිටල් එක ඇඩ් කරගෙන ඉවරයි මම. ඊට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට තියෙන්නේ වීඩියෝ එක ගැන පොඩි සටහනක් දාන්න තමයි ඩිස්ක්‍රිප්ෂන් එක කියලා එකක් ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩි සටහනක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකට පල්ලෙහෙන් තියෙන්නේ ඕගොල්ලෝ වීඩියෝ එක දාන වෙලාව. නැත්නම් ඕගොල්ලන්ට වීඩියෝ එක දැන් දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පබ්ලික් දැම්මොත් එහෙම දැන් කාට හරි වීඩියෝ එක බලන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට වීඩියෝ එක දිනයකටයි වෙලාවකටයි වැටෙන්න අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඒකට පල්ලෙහෙන් තියෙන්නේ ලොකේෂන් කියලා. ඉතින් ඕගොල්ලන්ට ලොකේෂන් එක දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේ වීඩියෝ එක ශ්‍රී ලංකාවේ ඉඳන් කරනවා නම් ඕගොල්ලන්ට ශ්‍රී ලංකාව කියලා මෙතන ලොකේෂන් එක දාගන්න පුළුවන්. මේ විදිහට මම දාලා පෙන්නන්නම්. ශ්‍රී ලංකා කියලා මේ විදිහට ඔයගොල්ලෝ ටයිප් කරාට පස්සේ ඒ ලොකේෂන් එක වැටෙනවා. හරි. මේ විදිහට ඔයගොල්ලෝ ලොකේෂන් එක දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ලොකේෂන් එකට යටින් තියෙනවා add to playlist කියලා. ඔයගොල්ලෝ සාමාන්‍ය වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරන්නේ playlist එකක් අනුව නම් ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ playlist එකක් හදලා තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ playlist එකට මෙතනින් සිලෙක්ට් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම මේ විදිහට playlist කියන එකේ ඉස්සරහින් තියෙන දාන ලකුණ මේ විදිහට එකපාරක් ටච් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම playlist දෙකක් හදලා තියෙනවා. ඒ දෙක තමයි Pixel Lab WhatsApp කියලා. ඉතින් මම මේ වීඩියෝ එක හදන්නේ ඒ දෙකෙන් එකකටවත් නෙමෙයි හින්දා මම දැන් playlist select කරන්නේ නැතුව තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න යන්නේ. හරි. ඉතින් දැන් ඔයගොල්ලන්ට මෙතනින් හදාගන්න තියෙන්නේ මෙච්චරයි. ඒ කියන්නේ මේ YouTube එකේ හදාගන්න තියෙන settings මෙච්චරයි. details ටික. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන දකුණු පැත්තේ උඩ තියෙන next button එක එකපාරක් touch කරන්න. හරි. touch කරාට පස්සේ ඔයගොල්ලෝගෙන් මෙතනින් අහනවා මේක ළමයින්ට බලන්නද වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ නැත්නම් ළමයින්ට සහ වැඩිහිටියන්ට බලන්නද කියලා. ඉතින් මං ළමයින්ට සහ වැඩිහිටියන්ට බලන්න මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන හින්දා මෙතන no කියන එක උඩ එකපාරක් touch කරලා වීඩියෝ එකේ යට තියෙන upload වීඩියෝ කියන එක දෙනවා. මේ විදිහට අප්ලෝඩ් වීඩියෝ කියලා දුන්නාට පස්සේ ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඕගොල්ලන්ට වීඩියෝ එක අප්ලෝඩ් වෙන එක බලා ගන්න. මෙතන YouTube එකේ යට බාර් එකේ U කියලා දකුණු පැත්තේ තියෙනවා. ඕගොල්ලෝ එක එක පාරක් මේ විදිහට ටච් කර ගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙතන ටිකක් පල්ලෙහාට යද්දී your videos කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඕගොල්ලෝ ඒක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝගේ වීඩියෝ එක මේ විදිහට අප්ලෝඩ් වෙනවා. හරි ඉතින් අපි මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකන් ටික වෙලාවක් ඉන්න ඕනේ. හරි යාළුවනේ. ඉතින් මගේ වීඩියෝ එක දැන් YouTube එකට අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මෙතනින් තියෙන්නේ YouTube එකෙන් දැන් ඕගොල්ලෝ බ්ලැක් වෙන්න ඕනේ. බැක් වුණාට පස්සේ ඕගොල්ලෝ මේ YT Studio කියන app එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න මට අමතක වුණා. ඕගොල්ලෝ
ෆෝන් එකකින් ඒ කියන්නේ මොබයිල් එකකින් YouTube කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් YouTube කරන කෙනෙක් නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ Wide Studio කියන app එක download කරගෙන තියෙන්න ඕනේ. ඉතින් මේ Wide Studio කියන app එක Play Store එකකින් හෝ App Store එකකින් download කරගන්න පුළුවන්. හරි. ඉතින් ඕගොල්ලෝ මේ Wide Studio කියන app එක මේ විදිහට open කරගන්න ඕනේ. open කරගත්තට පස්සේ ඕගොල්ලෝ මුලින්ම මේ Wide Studio එකට යන කෙනෙක් නම් ඕගොල්ලෝ මෙතන ඕගොල්ලෝ YouTube කරන Google ID එක මේ Wide Studio app එකට දීලා ඉවරලා log වෙන්න ඕනේ. හරි. දැන් මම මේ Wide Studio app එක log වෙලා තියෙන හින්දා දැන් කරන්න තියෙන්නේ මෙතන යට බාරයක් තියෙනවා. ඕගොල්ලෝ මේ Wide Studio app එක open කරගත්ත ගමන් ඉන්නේ dashboard කියන බාර් එකට ඕගොල්ලෝ එක content කියලා දාගන්න ඕනේ. හරි. මේ content කියන එකේ තමයි අපි upload කරන වීඩියෝ ඔක්කොම YouTube එකට upload කරන වීඩියෝ ඔක්කොම පෙන්නන්නේ. හරි. දැන් මේ උඩින්ම පෙන්නන්නේ මම දැන් YouTube එකට upload කරපු වීඩියෝ එක. ඉතින් දැන් අපි මෙතනින් කරන්නේත් වීඩියෝ එක edit කරන එකම තමයි. ඕගොල්ලෝ ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ දකුණු පැත්තේ තියෙන dot තුන එකපාරට touch කරලා edit කියන එකට මේ විදිහට යන්න ඕනේ. හරි. ඊට පස්සේ edit කියන එක ඉබුවට පස්සේ ඕගොල්ලොන් එන්නේ මම වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඕගොල්ලොන්ට කරන්න තියෙන දැන් අපි YouTube එකේදී details ටික add කරගත්තා. ඒ කියන්නේ වීඩියෝ එක edit කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට මෙතනදී කරන්න තියෙන්නේ thumbnail එකයි text ටිකයි add කරගන්න එක. හරි. මම මේ විදිහට thumbnail එක add කරගන්නවා. gallery එකට මේ විදිහට අපි custom thumbnail කියන එක බලලා gallery එකට යන්න ඕනේ. හරි. custom thumbnail එක වුවම gallery එකට එනවා. ඊට පස්සේ මම මෙතනින් මට ඕන කරන thumbnail එක select කරගන්නවා. select කරලා මේ විදිහට එකපාරට touch කරවට පස්සේ ඕගොල්ලන්ගේ වීඩියෝ එකට thumbnail එක set වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන දකුණු පැත්ත උඩ තියෙන done කියන බටන් එක එකපාරට touch කරන්න. touch කරාට පස්සේ thumbnail එක set වෙනවා. හරි. දැන් අපි යන්නේ මෙතන text ටික type කරගන්න. ඉතින් එතන ඕගොල්ලන්ට මේ details set කරගන්න තියෙන යටම option එකක් තියෙනවා text short remix scene categories and more කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක එකපාරම මේ විදිහට touch කරගන්න ඕනේ. touch කරගත්තට පස්සේ මෙතන උඩින්ම එනවා add text කියලා option එක. ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා text ටිකක් දාගන්න ඕනේ. ඉතින් text කියන්නේ යාළුවනේ ඕගොල්ලෝගේ සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ දාන වීඩියෝ එක ගැන. ඒ කියන්නේ දැන් මම දැන් දාන මේ වීඩියෝ එක තමයි TikTok data save on කරමු. ඉතින් දැන් මෙතන ඔයගොල්ලෝ TikTok කියලා type කරන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඊට කලින් මම මගේ YouTube account එකේ නම මෙතන type කරගන්නවා මේ විදිහට. ඔයගොල්ලෝ මේ විදිහට type කරද්දි මතක තියාගන්න ඕනේ කිසිම space එකක් තියන්නේ නැතුව තමයි type කරන්න ඕනේ. simple ද capital ද කියලා එහෙම වෙනසක් නැහැ. කොහොමත් ඕගොල්ලෝගේ keyboard එක වැටෙන්නේ simple නිසා ඔයගොල්ලෝ simple type කරන්න. හැබැයි වචන දෙක අතර space එකක් තියන්නේ නැතුව. හරි මේ විදිහට මම type කරගත්තා. type කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතන comma එක ඔබලා ඉවර වෙලා comma එක බන්න ඕනේ. ඊට පස්සේ mobile settings කියන මේ වචනේ මේ විදිහට තමයි tag එකක් විදිහට වැටෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට ඕන අනිත් tag ටිකක් දාගන්න ඕනේ. හරි මම මේ විදිහට තව tag දෙකක් දාගත්තා. දැන් අපි මේ දාපු tag වලින් වෙන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් tag එකක් දාපුවට පස්සේ යාළුවනේ වෙන්නේ ඕගොල්ලොන්ගේ ඒ කියන්නේ දැන් ඕගොල්ලොන්ගේ YouTube එකේ දැන් ඕගොල්ලෝ හිතන්න කෙනෙක් search කරනවා TikTok කියලා. දැන් මම මෙතන tag එකේ TikTok කියලා දාලා තියෙනවා නම් අනිවාර්යෙන් එයා TikTok කියලා search කරොත් එහෙම මොනම දෙයකට හරි ඔයාගේ වීඩියෝ එකත් ඒගොල්ලන්ට පෙන්නනවා. එහෙනම් තමයි අපි මේ tags එකක් දාන්නේ. හරි මේ විදිහට අපි tags දාලත් ඉවරයි. වීඩියෝ එකේ thumbnail එක දාලත් ඉවරයි. ඉතින් මෙතන අපිට කරන්න තියෙන අන්තිමටම වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න පුළුවන් මෙතන මේ private කියන එක උඩ එකපාරට touch කරන්න. touch කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන උඩින් එන public එක එකපාරක් දාන්න. නැත්නම් යටම තියෙන schedule එක ඔබලා දිනයක් touch කරලා ඉවර වෙලා දිනයකට වෙලාවකට වැටෙන්න මේක වීඩියෝ එක හදන්න පුළුවන්. හරි. මේක තමයි ඉතින් YouTube එකට වීඩියෝ එකක් දාන හරිම විදිය. වීඩියෝ හොඳ නැහැ වීඩියෝ එකට like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. අලුතෙන් සෙට් කෙනෙක් ඉන්නවා channel එක subscribe කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. goodbye.